අයිබෝන් සියලුම දෙනාට ඔන්න ඉතින් අද හැමෝටම ලොකු හිස්සරදයක් වෙලා තිබ්බ දෙයකට උත්තරයක් අරගෙන ආවේ. ඇත්තටම මේ කියනවා වගේ කොරියාවේ ආයේ ජොබ් නැති වෙලාම යයිද? අද ඔයාලට පැහැදිලි උත්තරයක් තියෙනවා. ඉතින් හැමෝටම යෝජනා කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. අපේ channel එක කොරියාවට එන්න බලාපොරොත්තු වෙන හැමෝටම ගොඩක් වැදගත්. කොරියාව ගැන උනන්දු වෙමින් හැමෝටම ගොඩක් වැදගත් channel එකක්. ඉතින් එහෙනම් මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නවා වගේම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක ඉදිරියට අරන් යන්න ඕගොල්ලෝගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඉතින් හරි channel එකේ කතාව ඉවරයි. මෙතනින් එහාට ඕගොල්ලෝගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා පැහැදිලිව. ඉතින් මෙන්න මෙච්චරයි විස්තරේ වැඩි විස්තර නැහැ. ඊටාම කෙටියෙන් පැහැදිලි කරන්නම් මොකද්ද වෙන සිද්ධිය කියලා. මේ දවස්වල කොරියාව පුරා ලොකු රාවයක් යනවා. කොරියාව කඩම් වැටිලා තියෙන්නේ ලොකු ප්‍රශ්නයක ඉන්නේ දේශපාලන අර්බුදයක ඉන්නේ ආර්ථික අර්බුදයක ඉන්නේ. හරි ඕනම රටක ලෝකේ අර්බුද වෙනවා ප්‍රශ්න එනවා ලොකු ප්‍රශ්න එනවා. දැක්කනේ ලංකාව පහුගිය කාලේ කොච්චර අර්බුද වලට මුහුණ දුන්නද කියලා හැමෝම ලංකාව දාලා යන්න තමයි ප්ලෑන් කරේ නේ. අදටත් සෑහෙන පිරිසක් ලංකාව දාලා යන්න තමයි සැලසුම් කරන්නේ. මොකද බයයි ඒගොල්ලන්ට. රටේ තියෙන තත්ත්වෙත් එක හරි. අපි ලංකාව ගැන කතා පැත්තකින් තියමු. ඔන්න නැවත එනවා කොරියාවට. කොරියාව කියන්නේ අපිට වඩා ගොඩාක් බැට කාපු රටක්. අපිට වඩා ආර්ථිකයෙන් සෑහෙන පහළට වැටිලා හැම ප්‍රශ්නකින්ම මාර විදිහට දුක් විඳපු රටක්. ඒගොල්ලෝ මේ රට ගොඩගත්තේ ලේසි පහසු වැඩ කරලා නෙමෙයි. සෑහෙන කට්ටක් කාලා මුළු රටක් එකතු වෙලා සහයෝගයෙන් ගොඩගත්තු රටක්. එතකොට ඒගොල්ලෝ මේ එක පාලකයෙක්ගේ තීරණ නිසා මේ රට අහපොත් තිබුණට වඩා පහළ මට්ටමකට වැටෙන්න දෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට තියෙන හොඳම උත්තරේ තමයි ඕගොල්ලන්ට ජොබ් නැති වෙයිද කියන එක. කෙටියෙන්ම කිව්වොත් ජොබ් නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම දැන් මේ පැහැදිලි කරන්නේ. ජොබ් නැති වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. පන්ති යන කෙනෙක් පන්ති යනක නවත්තන්නත් එපා. ඇග්‍රීමන්ට් එකක වෙබ් එකේ බලන් ඉන්න කෙනෙක් මානසික කඩම වැටලා වෙන වෙන රටවල් වලට යන්න try කරන්න උත්සාහ කරන්න එපා. ඒ දේවල් වලට මහන්සි වෙන්න එපා. ඔක්කොම පැත්තකින් තියලා ඕගොල්ලෝන්ගේ මෙච්චර කල් කරගෙන ආව පිළිවෙලට වැඩ ටික කරගෙන එන්න ලස්සනට ඔයාලට හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් කියන එක ලොකු විශ්වාසකින් යුතුව මම ඔයාලට කියන්නේ. මොකද මේ රටක් එක පාලකයෙක් නිසා විනාශ වෙලා යන්න මේගොල්ලෝ දෙන්නේ නැහැ. තව මාස දෙකකින් නැවත මේ ජනාධිපතිවරණය තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හොඳ පාලකයෙක් නැවතපත් කරගනි. එතකොට මේ දේශපාලන අර්බුදේ ඉවරයි. හරිද? ආර්ථික අර්බුදේ කියන එක එකපාරට පටස් ගාලා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ රටට සාපේක්ෂව ආර්ථිකේ ගොඩ දාගන්න මහ කාලයක් යන්නේ නැහැ. හැබැයි මොන දේ කරන්න වුණත් එක මිනිස්සෙක් වල හිතන්නකෝ දැන් ඔන්න මං තනියම ව්‍යාපාරයක් කරගෙන නම් මට ඒක එපා වුණොත් මං අතහැරලා දාලා නවත්තලා දාන්න පුළුවන්. එතකොට රටේ පාලකයෙක් හොඳ නැති වුණා කියලා ඒ පාලකයව අයින් කරලා දානවා වගේම හරි මේ රට අපි අතහැරලා දාමු මේක දැන් ගොඩ ගන්න බෑ කියලා මේ කොරියන් ජාතිකයෝ සහ මේක ඉන්න ලොකු බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවනේ මේ කියලා විස්තරේ. එතකොට ඒ හැමෝම අපි අතහැරලා දාමු ආයි කොරියාව කියන එක ඉවරයි වැඩක් නැහැ. මේක ජනග්‍රහණයකුත් නැහැ. දැන් ළමයි හදන්නෙත් නැහැ. කසාද බඳින්නෙත් නැහැ. මේ මිනිස්සු මේ රට ඉවරටම ඉවරයි කියලා අතහැරලා දාන්නේ නැහැ. ඒගොල්ලෝ මොකක් හරි සැලසුමක් හදනවා මේගොල්ලෝගේ අනාගතේ මේ රට ඉස්සරහට අරගෙන යන්න දියුණු කරන්න. ඉතින් එතකොට මේ රට දියුණු කරන්න ගොඩ ගන්න මේගොල්ලන්ට මොනවා කරන්නත් මේගොල්ලෝගේ තියෙන නිෂ්පාදන ආර්ථිකය. හරිද? එතකොට නිෂ්පාදන ආර්ථිකයට විශේෂම අවශ්‍යයි ශ්‍රමය. ශ්‍රමිකයෝ අවශ්‍යයි. ඒ ශ්‍රමය දෙන්න තමයි අපි ලංකාවේ ඉඳලා මෙහාට ආවේ. ඉතින් එතකොට ලෝකෙ වටේ රටවල් 16කින් ගෙන ශ්‍රමිකයෝ මේගොල්ලන්ට නැතුව මේ රට ගොඩ ගන්න ලේසි නෑ. බැහැ කියලා අපිට කියන්න අමාරුයි. හැබැයි මේගොල්ලන්ට එහෙම ශ්‍රමිකයෝ නැතුව ගොඩ ගන්න බෑ මේ රට. අනිවාර්යයෙන්ම කොරියාවේ අනාගතේ තියෙන්නේ විදේශිකයන්ගේ අතේ. ඇත්තම කතාව කිව්වොත් එහෙම. කෙටියෙන්ම. ඉතින් විදේශිකයෝ නැතුව මේගොල්ලන්ට මේ රට ගොඩ ගන්න බෑ. දැන් පස්වෙනි මාසේ ජනාධිපතිවරණය තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ සැලසුම් කරන්න ඕනේ. හරි අපි දැන් වැටිච්ච අර්බුද ඉවරයි. වැටිච්ච එක ගැන කීකේ දුක් වෙවි ඉන්නේ නැහැ මේ පාලකයෝ. ඒගොල්ලෝ try කරන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ රට ගොඩ ගන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට මොකද්ද දන්නවද ඔයගොල්ලන්ට දෙන්න තියෙන සුබ ආරංචිය? ගොඩ ගන්න නම් කම්පැනි වල නැවත ව්‍යාපාර නවත්තපුවා පටන් ගන්න ඕනේ. වැඩ අඩු කරපුවා වැඩ වැඩි කරන්න ඕනේ. නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. එක්ස්පෝර්ට් කරපුවා වැඩි කරන්න ඕනේ. එතකොට හැමදේම උඩට ගන්න මොනවද අවශ්‍ය? විදේශ ශ්‍රමිකයෝ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ නිසා මේගොල්ලෝ මේ රට හරි දැන් අපිට ඇති අපි අතාරිමු කියලා අතාරින්නේ නැහැ. මේගොල්ලෝ මේක ඉස්සරහට උඩට ගන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම උත්සාහ කරනවා කියන්නේම ඕගොල්ලොන්ට අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් ලැබෙනවා. ඒක ගැන සැකයක් තියාගන්න එපා. මේ ප්‍රශ්න කියන දේවල් නිතරම ලෝකේ එනවා යනවා. ඒව ගැන හිතන්න එපා. කොරෝනාව කොරියාව ඉවරයි ලෝක ඉවරයි සේරම ඉවරයි කියලා මිනිස්සු හිතුවා. එහෙම උන්නේ නැහැ. අපේ ලංකාවට සුනාමිය ආවා ලංකාව විනාශ වෙලා ගියා. ජීවිතේට ගොඩ ගන්න බෑ කියලා කිව්වා. එහෙම උන්නේ නැහැ. සංචාරකයෝ ජීවිතේට නැති වෙයි කිව්වා පාස්පෝර්ට් හරිය හොවට පස්සේ. එහෙම උන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේ තමයි ආයේ කවදාවත් ඇග්‍රීමන්ට් එන්නේ නැහැ වගේ තමයි ගොඩක් අය කතා කරන්නේ. ආයේ මේ කොරියාවෙන්
සජන් ඉන්න ව්‍යාපාර අයිතික කම්පැනි අයිතිකාරයෝ ටික සේරම ඉවරටම ඉවරයි නැති වෙලාම යයි වගේ කතා කරන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේ පොඩි ප්‍රශ්නයක් අල්ලගෙන ඒක පස්සේ දුවල දඟලන්න එපා. ප්‍රශ්නේ ලොකු වෙන්න පුළුවන්. කොච්චර ලොකු වුණත් මේගොල්ලෝ ඊට වඩා හොඳ උත්තරයක් අරගෙන එනවා මේකට. ඒ නිසා ඕගොල්ලෝගේ වැඩ ටික කරගෙන හොඳ ගැම්මින් නැවත ස්ටාර්ට් කරන්න. මානසික වැටිලා නම් හිටියේ Facebook එකේ එක එක්කෙනාගේ කමෙන්ට් දැකලා මෙහෙ ඉන්න මහාචාර්යවරු දාලා තියෙනවානේ. කමෙන්ට් කොරියාව ඉවරයි, සජන් ඉවරයි, දැන් ඉවරටම ඉවරයි, යන්නේ මෙහෙමයි, බොහොම අමාරුයි, යන්නේ අරකයි, වැටලා තියෙන්නේ, වැඩ නැහැ, අපිටත් වැඩ නැහැ කිය නහයෙන් ගන්න මාස 3-4ක ඔය වගේ පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. නැවත ඕවා පරිවර්තන වෙනවා පටපට ගාලා. ඉතින් ඒ ගැන හිතන්න එපා. එක එක්කෙනා කියන දේවල් ගැන හිතලා ඕගොල්ලෝ මානසිකව වැටෙන්න එපා. ඕගොල්ලෝ හදාගත්තු සැලසුමට ලස්සනට වැඩ කරන්න කියලා තමයි මම ඕගොල්ලන්ට යෝජනා කරන්නේ. මොකද මගේ channel එක බලන කට්ටියට මම ගොඩක් ආදරෙයි. ඕගොල්ලෝ ගොඩක් මහන්සියෙන් කොරියාවට එන්න උත්සාහ කරන කට්ටිය ඕගොල්ලෝගේ ජීවිතේ ජය ගන්න. ඉතින් මම හිටපු තැන මම මොකද්ද මම හිටපු තාත්තේ මම කොහොමද කොරියාවට ආවේ හැම දෙයක්ම මේ channel එකේ දාලා තිනවා. අලුත් කෙනෙක් ආවනම් බලන්න අපේ channel එක මොන වගේ වැඩක්ද කරගෙන යන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට එහෙනම් ඔන්න සුභාරංචි අරගෙන ආවා. කොරියාවේ ජොබ් නැති වෙන්නේ නැහැ. කොරියාවේ ජොබ් නැති වුණොත් එදාට කොරියාවත් නැති වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. මොකද ජොබ් නැති වෙන ප්‍රධානම හේතුව කියන්නේ එන්න ජොබ් වැඩි වෙන නිසා ජොබ් අඩු වෙන්නේ නැහැ. මේගොල්ලෝ දැන් කසාද බඳින ප්‍රතිශතය අම්බානේ කඩු වෙලා තියෙන. දැන් එක වසරට ළමයි බාර දීලා නැහැ. ගිය අවුරුද්දේ ඉස්කෝලේ 180 ගණනකද කොහෙද කොරියාවේ. එතකොට හිතන්නකො ළමයි හදලා නැති ප්‍රමාණය කොච්චරක්ද කියන්නේ. එතකොට එහෙම පහලට යන මේ ජනසංඛ්‍යාවක් ඉන්න රටකට ශ්‍රමිකයෝ විශේෂයෙන් වැඩිපුර අත්‍යවශ්‍ය වෙනවා කියන එක ඕගොල්ලොන්ට ආයේ අමුතුවෙන් හද කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා ලොකු විශ්වාසයක් තියාගන්න. අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එනවා මේ අවුරුද්ද අන්තිම වෙනකොට. ඔය පොඩ එන එක ඩබල් ට්‍රිබල් වෙලා එන්න පටන් ගන්නවා. මොකද මේගොල්ලොන්ට වැඩ පටන් ගන්න ඔයාලව ඕනෙම තමයි. අපි ඕනේ. ඉතින් එහෙනම් හැමෝම ගැම්මක් අරගෙන නැවත වැඩ ටික පටන් ගන්න කියලා යෝජනා කරනවා. ගිහිල්ලා නම් සියලු දිනාටම ජය වේවා.